ශ්‍රී ලංකාව සහ බටහිරින්දේ කොදෙව්වන් අතර ක්‍රිකට් තරඟාවලිය නිමා වූයේ බටහිරින්දේ කොදෙව් කණ්ඩායමට වැඩි ගෞරවයක් සහිතවයි. මෙහිදී මුලින්ම එක්දින ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව 1-0ක් ලෙස ජයගත්තත් 2020 තරඟාවලිය 2-1ක් ලෙසත් ටෙස්ට් තරඟාවලිය 1-0 ලෙස ජය ගැනීමට සත්කාරක බටහිරින්දේ කොදෙව් දේශය සමත් වුණා. එවන ටෙස්ට් තරඟයේදී ඊයේ දවසේ ජය පරාජයකින් තොරව නිමා වීමත් සමග ටෙස්ට් තරඟාවලියේ ජයග්‍රහණය ඔවුන් සතු වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ටෙස්ට් තරඟයේ දියාරු පිතිකරණයේ හේතුවෙන්. කෙසේ වෙතත් දෙවන ටෙස්ට් තරඟයේදී හොඳ කම්බැක් ලබා දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පළමු ඉනිම සඳහා 549ක් රැස් කරේ ලහිර උදාරගේ විශිෂ්ට 188ක් සමගින්. ඒත් එක්කම මේ තරඟවලට ක්‍රීඩා කර ලහිර උදාර, සොනාල්, දිනූෂ, මිලන් රත්නායක වැනි නව ක්‍රීඩකයන් තමන්ගේ ස්ථානය ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ස්ථාවර කර ගැනීමට සමත් වූයේ කැපී පෙනෙන විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කරමින්. ඒ වගේම දෙවන ටෙස්ට් තරඟයේ කොදෙව් පළමු ඉනිමට ලකුණු 499ක් රැස් කළ අතර ශ්‍රී ලංකාව තම දෙවැනි ඉනිම ආරම්භ කරුවේ 4 වෙනි දවසේ 3 වෙනි සෙෂන් එකේ වීමත් සමග එම තරඟයේ විසඳුමක් නොමැති තරඟයක් බවට පෙනෙන්නට තිබුණා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා දෙවැනි ඉනිම එක්දින ක්‍රිකට් හැඩයක් ලබාගත් අතර පන්දු වාර 49ක් තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 251ක් ලබා ගනිමින් ඉනිමත් හිටුවේ අවසාන දවසේ බටහිරින්දේ කොදෙව් කණ්ඩායමට පන්දු වාර 60ක් වැනි ප්‍රමාණයකදී ලකුණු 302ක ඉලක්කයක් ලබා දෙමින්. කෙසේ වෙතත් පළමු තරඟයේ ජයගෙන සිටින බටහිරින්දේ කොදෙව් කණ්ඩායම පන්දු වාර 40ක් පුරාවට කිසිදු කඩුලක් ලබා නොදී ලකුණු 109ක් ලබා ගත්තේ ඉවසිලිමත් ඉනිමක් ක්‍රීඩා කරමින්. තරඟාවලිය ජයගෙන ඇති නිසා මොවුන් මෙම ඉනිම පුරාවටම අවදානමක් නොගෙන ක්‍රීඩා කිරීම දක්නට ලැබුණා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ශූරතා ටෙස්ට් තරඟාවලියේ අංක 3 ස්ථානයේ සිට මෙම පරාජය සමග අංක 6 දක්වා පසුබැසීම දක්නට ලැබුණා. ඉදිරියට ශ්‍රී ලංකා ක්‍රිකට් වල මෙවැනි නවතම තොරතුරු දැන ගැනීම සඳහා අප සමග රැඳී සිටින SLC Show YouTube channel එක subscribe කරන්න.